මාළි මැනේජර් ඉන්නවද? බලන්න මේක කේක් එක එක්ස්පයර් වෙච්ච ඒවා දීලා බලන්නකෝ. කේක් එකේ ඩේට් එක බලන්න. මේ කේක් කෑල්ලක් ගන්නකො එළියට. ඩේට් එක කවද්ද තියෙන්නේ? 17 තියෙන්නේ. 17 තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ මේ වගේ දෙයක් එතකොට ඕගොල්ලෝ ඔහොම කරපුවම හරියද කියන්නකෝ. ඈ? ඕගොල්ලෝ බලලා නෙවෙයිද ඔය කරන්නේ. ඕගොල්ලෝ මේ ඊට නම තියෙන ආයතන යන්නේ මොකද්ද ඕගොල්ලෝගේ මේ මොකද්ද ඔයා මැනේජර් කෙනෙක් විදියට ඉන්න මොකද්ද ඔයා කරන්න කියන්නකෝ බලන්න. ඈ? මේක අදද ගෙනිච්චේ? දැන් දැන් ගෙනිච්චේ. ඈ? දැන් නේ ගෙනිච්චේ. දැක්කනේ දැන් ගෙනිනව. බලනවා තමුසලා මේ වගේ වැඩ කරන්න එපා. අපි අපහසුතාවයටපත් වෙනවනේ. ඔක්කොම ගෙනිච්චෙන් පස්සේ තමුසලා මේ එක්ස්පයර් වෙච්ච ඔක්කොම ගෙනිද දුන්නම ඔක්කොම කේක් එක්ස්පයර් වෙලා. ලැජ්ජ නැති වැඩ කරන්න එපා. ඔය හිඟන වැඩ. තමුසලාට මේ වගේ ආයතනයක් කරගෙන යන්න මම මේ දාන PH අයිට. දාලා තමුසලාට විරුද්ධව අනිවාර්යෙන් දාන මේක. කෑම දෙනකොට ওই මිනිස්සුන්ට හරියට දෙනවා. බලු වැඩ කරන්න එපා. අපි නැත්තම් මේ පාරේ කඩෙන් ගන්නවනේ ගන්න මේ වගේ දැනකට එන්නේ ඒක හන්ද තමයි. ඔය වගේ වැඩ කරපම් බලනවා මේ තාමත් ඇති මේ අරගෙන බලනවා මේ ඔක්කොම එක්ස්පයර් වෙලා තියෙන මේ ඩේට්ස්. බලු වැඩ කරන්න එපා. තේරුණාද? මිනිස්සු වෙන්න කෑම කන්නනේ. මේවා බලන්නේ නැතුව පොඩි ළමයි යනම්ම නම් කෑවොත් එහෙනම් බලන්න මොකද වෙන්නේ කියලා. මම දානවා PH එකට දානවා මම ඕක. ඔය ටික තියාගන්න මේවා කරන්නේ නැහැ හරි. මම එනවා මේ වැඩි ඉවරනන් පස්සේ එනවා. මම ඉන්නවා. ආයතනේ නම කන්න එපා. ආයතනේ නම. මැනේජර් කෙනෙක් පත් කරලා තියෙන පොල් ගන්න නෙවෙයිනේ. कार्ड එකෙන් පේමන්ට් කරේ. නෑ ඒක 19 මේ අතන තිබ්බේ ඔක්කොම 16. ඔතන තිබ්බ 10ම දුන්නානේ. නෑ මේ අපි එන්නේ මොකක් හරි අපි මේ වගේ ආයතනයකින් කැම ගන්න එන්නේ නේ අපි ගෙනෙලා කියනවා ගෙලිම මේ එක්ස්පයර් වෙච්ච එක නේද අපිත් ලැජ්ජාවටපත් වෙනවා නේ මේගොල්ලෝ මේ අපි මේ වගේ ආයතනයකට නිකන් එන්නේ නෑනේ නෑ ඊට පොඩි ළමයෙක් එහෙම කෑවොත් අපි බලන්නේ නැහැ මේ එක්ස්පයර් වෙච්ච මේගොල්ලෝ විකුණපුවා බලු වැඩ කරන්න එපා දැන් මේ කොයිල් මේක තියෙන්නේ ෆන්ක්ෂන් එක මොකද ෆන්ක්ෂන් එක තමයි දැන් 9 මාට පටන් ගන්නවා. ඕක දැන් ගෙනිච්චාම බලනවා මොකද කරේ කියලා. බිලි ලැජ්ජා නැති වැඩ කරන්න එපා. ඔක්කොටම කලින්. ඕගොල්ලෝ ඉන්නෝනේ මැනේජර් කෙනෙක් පත් කරලා තියෙන මේ වගේ ආයතන මේ වගේ ඔක්කොම මේ ඔය වගේ කට්ටිය කොටක් දාගෙන වැඩ කරන්නේ ඉතින් ඒකනේ. ඕගොල්ලෝ එහෙම කරන්න එපා. අපිත් එන්නේ මේ වගකීමක් ගත්තොත් මේ වගේ තැනකින් බඩු ගන්න ඒකනේ. මට කේක් එපා කෑෂ් රිටර්න් කරන්නකෝ කාඩ් එක ගන්න පුළුවන්ද පොඩ්ඩක් මොකද මයි ළඟ මොන කාඩ් එකක්වත් නැහැ මම කෑෂ් රිටර්න් කරන්න
මේ කාඩ් එක මේ වෙන කාඩ් එක මයිලන් කාඩ් එක නෑ. ඉතින් කාඩ් එක ගෙනිච්ච මිනිස්සු නෑනේ දැන්. දැන් මේ ගෙනිච්ච කෙනාගේ ළඟ කාඩ් එක තියෙන්නේ. මම PHI ට දානවා ඔයගොල්ලෝ ඉන්නකෝ. බලුවල කරන්න එපා ඔක්කොටම කලින්. මේ මිනිස්සුන්ට කෑම විකුණනකොට ඒ විදිහට විකුණන්න.